Hi, welcome back to my YouTube channel. අද ඉතින් කෑම හදන රෙසිපි එකක් නම් නෙමෙයි අරගෙන ආවේ. පළතුරු ಜಾති පෙන්නුවට අද නම් vlog එකක් තමයි අරගෙන ආවේ. මම ගියපු පුංචි ස්පෙෂල් ගමනක වීඩියෝ එකක් මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුණා. ඉතින් මේ පළතුරු ඔක්කොම අරගෙන ගියේ කොහෙද බලමුකෝ. ඉතින් අපේ ගමේ හැදෙන මේ අඹ, ගස්ලබු, කාමරංගා, දොඩම්, පේර මේවා ඔක්කොම අපි මෙන්න මේ විදිහට පැක් කරගෙන ටිකක් දුර ගමනක් යන්න තමයි ලෑස්ති වුණේ. මං ඉතින් පුංචි නේල් ආර්ට් එකක් ගෙදරම දාගත්තා. ලස්සනයිද බලන්නකෝ. ගමනක් යන්න කලින් ඉතින් මගේ ප්‍රථම රාජකාරිය කෑමනේ. ඉතින් කන්න පොඩි ස්නැක් දෙකකුත් ගත්තා. මේ තියෙන්නේ දැදුරු ඔයේ පාලම. ඉතින් මේ දවස්වල නම් වතුර එච්චර නෑ. විත්වා කාලේ මේ පාලම උඩින් වතුර දාලා මේ හැම තැනම යට වුණා. ඉතින් දැන් නම් හරිම නිස්කලංක විදියට ලස්සනට තියෙනවා. යන අතරමඟ බඩගිනිකුත් ගත්තා. අපි මේ පළතුරු කඩේකින් නැවැත්තුවා අපිට පළතුරු වගේකුත් අප ගන්න තියෙන නිසා. බලන්නකෝ ටිකක් දුර ආපු නිසා මහන්සිය නිවා ගන්න මෙතනින් වාහනේ නවත්තනකොට ලස්සන දසුනක් දැක්කා. පුංචි පුංචි රිලා පැටව් වතුරට බැහැලා නානවා. එතනම රඹුටන් තිබ්බා. රසම රස පාට නිසා මම රඹුටනුත් ගත්තා. ඇත්තට මේ රඹුටන් හරිම රහයි. 10%ක් හම්බුණා. අපේ ගේ පැත්තේ නම් එහෙම එච්චර හම්බෙන්නේ නැහැ. ගතසිත නිවන සුන්දර දසුනක් නිසා මම මේක වීඩියෝ කරගත්තා. බලන්නකෝ ලස්සන කැලයක් මැද්දෙන් යනකොට තියෙන ලස්සන ඒ මග යනකොට මට අවශ්‍ය කරන බෙහෙත් වගේකුයි පුංචි චොකලට් එකකුත් ගන්න හිතුණා. මේ තියෙන්නේ මාවය. මාවයත් තිබ්බ කාලේ ගොඩක් දරුණුවට බලපෑවා. ඔන්න ඉතින් අපි දානෙකට තමයි ආවේ. දානෙ තියෙන ගෙදර මෙන්න මේ විදිහට තමයි බඩු එකතු වෙලා තිබ්බේ. ඉතින් මට ආපු ගමන් වීඩියෝ රාමුවක් ගන්න බැරි වුණා.